ඔන්නදි වෙනදකමටත් iPhone ලිපි කරනවා කුල්ට කලි චනල එකට ඔන්නඉතින් ගොඩ කයින්ද වීඩියෝ ගැන තින්නේ මේ දවස්සල එක්ම ඇත විඩියෝ ගෙනවල හැබයි ඔයාලට මේ වීඩියක් ගන්න ගොඩක් කාගේෙන් පොඩි වාසිකුත්තින ඒක මං වීඩිය මැති යන්න එනඉති කෙටියකෝ තදත් කරගන්න යන්නේ මෙන්න මේ ඔයාලට සුපිරි මේ ඇත්තන ඔප්ප එකක් කීපෝඩ් එක මවස එක තව මේක දැම්මතන්නතුට මවස් පෑඩ්ඩයකුත් එක්ක සුපිරි ඔප එකක් පොඩි ගානට ඒ සාමන්නේ මේ ගන්න ගන්න බැරි විදියට තියෙන ගානකට ඔයාලට මෙන්න මේ ගන්න පුළුවන් ඒකෙන් තමයි අපි කතා කරන්න යන්නේ වැඩිපුර ඉස්සර කතා කරමු එහෙනම් වැඩි කතා ඕනේ අපි යන්න වීඩියෝ එකට හරිනම් අපි යන් කිලිම අන්බොක්සිං එකට මෙන්න ඉතින් තමයි අපිට මේ පාර්සලේ බලන්න පුළුවන් උනේ මම මේක ගෙනවිලා රසයෙන් ඔයාලට ගන්න විස්තර මේක ප්‍රයිස් එක මම ඉස්සරට කියන්න මෙන්න වගේ බබල් රැප් එක තමයි මේක ආවේ ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේක ගලව ගන්නවා ඇත්තම කියන්න ඕනේ මම මේක මේ වොයිස් එකක් කරන්නේ මොකද මේක ආපු දවසේ මම මේකේ කැමරා ෂොට් විතරයි ගත්තේ දැන් තමයි මම මේ වොයිස් එක කරන්නේ ඔයාලට මෙන්න ඉදිරිය බලන්න පුළුවන් ඉන්නේ මේකේ මේ හම්බෙන මවුස් පෑඩ් එක ගන්න කියන්නේ මේ මවුස් පෑඩ් එකේ ඩිසයින් තුනක් තියෙනවා ඔයාලට තුනෙන් කැමති එකක් තෝරගන්න පුළුවන් මේකත් හොඳ මවුස් පෑඩ් එකක් කියන්නේ මේක ලොකු එකක් නෙවෙයි සාමාන්‍යයෙන් මම ඒක ඩයිමෙන්ෂන් දාන වීඩියෝ එකේ ඉතින් මෙන්න වගේ ක්වොලිටි එක බලනකොට මේකේ ඩිසයින් තුනක් තියෙනවා මම ඩිසයින් තුනක් ඔයාලට දාන්න මෙන්න විදිහට කීබෝඩ් එකේ මවුස් එකේ ෆොටෝ එක බලන්න පුළුවන් මෙන්න විදිහට තමයි අපිට බොක්ස් එකේ ඇතුළ බලන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ මවුස් එක ඉදිරියට ගත්තම මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් එකක් එක්ක මේක RGB ලයිට් තියෙන මවුස් එකක් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මවුස් එක බලන්න පුළුවන් ඉන්නේ ඊට පස්සේ කීබෝඩ් එක පිළිට ගමු කීබෝඩ් එකත් මෙන්න විදිහට හොඳ ක්වොලිටි එකක් තියෙන හොඳ කීබෝඩ් එකක් මෙන්න විදිහට ඔයාලට පේනවා ටර්බෝ J කියන බ්‍රෑන්ඩ් එකෙන් තියෙන මෙන්න විදිහට තමයි මෙන්න මේ තුන තමයි ඔයාලට පැකේජ් එකකින් ඉන්ක්ලූඩ් වෙන්නේ අපි දැන් යමු ෆයිනල් ලුක් එක මොනවද කියලා මංවල කිව්වනේ මේක පොඩි ඔයාලට වාසියක් තියෙනවා කියලා. ඒ වාසිය තමයි ඇත්තටම මේක දැන් මං අරන් සාමාන්‍යයෙන් මාස දෙකක් විතර වෙනවා. එතකොට ඔයාලට වීඩියෝ දාන්න බැරි වෙච්ච ඉඳා මම මේක ඔයාලට දැන් මේ රෙකෝඩ් කරන්නේ නොවැම්බර් මාසේ අවසානයේ. එතකොට මම මේක ගත්තේ සාමාන්‍යයෙන් සැප්තැම්බර් වගේ තමයි ගත්තේ. එතකොට මම මේක මාස දෙකක් පාවිච්චි කරලා තියෙනවා. يعني එක්සෑම් ඉඳන් පාවිච්චි කරන තුරු නෑ මේක දිගටම පාවිච්චි කරා. එතකොට මට ඔයාලට දෙන්න පුළුවන් මේක මේ පාවිච්චි කරපු ඉඳා මේක කොහොමද වැඩ කරන්නේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ දැන්ටත් කිසි අවුලක් නැහැ මවුස් එකයි කීබෝඩ් එකයි දෙක මේ විදිහට වැඩ කරන හොඳට ඒ හින්දා ඔයාලට මේ රෙකමන්ඩ් කරන්න පුළුවන් මවුස් එකයි කීබෝඩ් එක තමයි මේක ඉතින් මම මේක ගන්න ඕනේ ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පළවෙනි කමෙන්ට් එකේ දාන්න ඔයාලට හොඳයි කියලා හිතනවා ගන්න එහෙනම් ඔයාලා මේක ඔයාලා අරන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අනිත් කටේ දැනගන්න එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු